මේ තමයි ලෝක පූජිත Minecraft. එතකොට මේ තමයි අලගෙඩිය. මොනවද කියන්නේ? කට් කරනවද? ඉක්මනට කට් කරනවා. හායි. ඔයාලා Minecraft එකේ මේ වගේ ගොන් විදිහට ඇවිත් ඇති. මේ වගේ ලස්සන නිර්මාණ කරලා ඇති. කොහොමද ඒක ලස්සන? ඒ වුණාට කවදාවත් මේ වගේ දෙයක් නැහැ කරලා නැතේ. ඒ තමයි Minecraft එකේ තියෙන ලේසිම දේ. ලේසිම දේ මොකද්ද කියලා දන්නේ නැති. ලේසිම දේ Minecraft දාන ඕන බූරුවෙට තේරෙනවා. ඒ තමයි මැරෙන එක. එනකොට අපි මැරෙන්න නෙමෙයි යන්නේ 50 පාරක් මැරෙන්න. ඔව් මන් දන්නවා ඒ දෙක මේකයි. කවන්නේ අපි 50 පාරක් මැරුම්. ඉස්සෙල්ලම Minecraft එකට ගිහිල්ලා create new world ගිහිල්ලා මේ හිතර දැනන නමකින් world එක create කරන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඉතින් ගන්න තියෙන්නේ world එක load වෙන එක අර තමයි යම් world එක load කරාද? මොනවා නැත ස්පෝන් වෙලා තියෙනවා හිමවල කඩුවට එන්දුවල. අපි දැන් ඉස්සරහ ගන්න ඕනේ මොකද්ද? මැරෙන එක. මැරෙන්න ඕනේ කියලා දන්නවා. එයාට ගස් කපන්නේ කියලා අහන්න බෑ. මම දන්නේ නැහැ ඒක. ගහේ ඔක්කොම ටික කවන්න කැමරි අප්පා. කොහොම මැරෙන්න තියෙන එකනේ. ගස් වල නැහැ. දැන් අපි උඩට යන්න බලන්න මොනවද තියෙන්නේ මන්ට. මැරෙන්න ගලින් සිරිනාරාමඩ මොනවද? අප්පඩ තිරි. බලන හැමතැනම ගස්නේ තියෙන්නේ. පතරන් කිව්වේ කම්මුණා. ගිහින් බලමු. එකපාරට ක්‍රීප් කෙනෙක් එක්ක දාන්නේ අම්මට දී රතු පළස් දෙකක් පේනවා. ගහන්න මම මරන්න. කොහොම හරි ගමන්න අපි සාර්ථක ලෙස පළවෙනි පාර මැරුණා. තව 49 පාරක් තියෙන්නේ. ඒ රෙකෝඩින් ගන්නද තියෙනවා. මේ මෝඩය කරේ ඉස්සෙල්ලාම ලේසියෙන් මැරෙන ටික. ඉස්සෙල්ලාම අමාරුවෙන් මැරෙන ටික කරා නම් මම මෝඩේ. දැන් යන්නේ වැටලා මැරෙන්න. හයි වෙනද නම් බ්ලොග් දෙකකින් පෙන්නම් පෙරනවා. ඔය ඔන්න යන්තා මැරුණා. ඒවකටකින් ආයෙ මැරුම්. ක්‍රීප් කෙනෙක් අම්මා. ක්‍රීප් yes. මෙන්න බලන්න ෆ්‍රෙන්ඩ්ස් දේවතරියා. කවුද විදින්නේ? මට ස්කෙල්ටේ අයියේ. ස්කෙලිය අයියේ. විදින්න. ජීවිතේ පළවෙනි දවස් වෙන්න තියෙන මැරෙන එක බලන් ඉන්න. විදින්න අයියෝ ඒක මිස් කරා. අන්න හරි. ඔහොම ඉන්න මෝඩ කකුල් හතරේ මොලොස්සයා. ඌව පෙන්නන්න බා. කට් කරන්න. ඊට පස්සේ ඔන්න ඔය ඔළුව හැරුණ තේ යද්දි මට හම්බුණා මෙන්න මේක. කෝ එක. කෝ. අර පැත්තනි පැත්ත අන්න හරි. අප්පා ආය දොරට. ඊට පස්සේ දැන් කියපු ගමන් කරේ ඒක තිබ්බ පිට්ටේ කඩලා බඩු ගත්ත එක තමයි. මට සියන ලාෆුල් මට එන ගොන් අයිඩිය එක වඩ හිතෙන ඇති. ලාෆූලර් ගිහින් මැරෙනවද මොකද කරන්නේ? ලාෆූලර් ගිහින් මැරුණොත් තාම අර ඉඳන් ඉන්න ඕනේ. අම්මට දිර ලස්සන. මොකද්ද? අපිලේ ජව් පොස්ට් යන්නේ. මුයම් ඒකට යන්න. ඒ අස මේ වගේ ගොන් වැඩ කරන්නත් අම්සක කරේ නෑ. මේ වට්ටක්කේ ඔළුවට දාමු. වට්ටදී. shit. මන් දන්නවා මේ කපන්නද දාන්න බෑ කියලා. ඔයාලා දන්නවද කියලා? ඊට පස්සේ ඉතින් මෝඩේ එකගේ වට්ටක් ගෙඩියකුත් අතේ අරගෙන ගියේ පිලේජ් හවුස් පොස්ට් එකට. ඒක මොකටද? මැරෙන්න. පරංගිය කෝට්ටේ ගියා වගේ යද්දි මෙන්න මේ වගේ ලස්සන නිර්මාණයක් තමයි. ඊට පස්සේ නටබුන් ටික බලන්න ගිහිල්ලා පිටිවස වද්දි මෙන්න මේ වගේ දෙයක් තමයි දක්නට ලැබුණා. ඊට පස්සේ සියල්ල අනිත්‍යයි කියලා හිතලා මැරුණා පස්වෙනි පාරට. හායි. කොහමද? ඊට පස්සේ යා මට දුන්නා ඔය වූල්. යා හිතනම දුන්නේ මම මල්ලෑම ගත්තා නෙවෙයි. ඊට පස්සේ රැ වෙලා තිබ්බ හින්දා රාත්‍රී භෝජනත් අරගෙන මං ගියා ඉස්සලා හම්බෙච්ච ලාෆූල් එක බලන්න. ඇයි කියලා අහන්න බා ආයෙත්. ඒ යන අතරතුර මෙන්න මේකක් දැක්කා. මොකද්ද පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ මෙන්න මේවා. අනවශ්‍ය තොරතුරක්. ඊළඟ පැන. අපි දැන් 6 පාරක් මැරලා තියෙන්නේ. yes. ඊට පස්සේ ස්පයිඩර් කෙනට හයි කියු නැති හින්දා ස්පයිඩර් කෙනටත් හයි කියලා 7 පාරක් මැරුණා.
කලින් මම පතාරන් කිව්වට තඩි පතාරන් කිව්ව වික්‍රවිලා මොකද්ද අමුතුම විදියකින් මැරුණා මෙන්න මේ ක්‍රිප්ස්ටෝන් එක උඩ වටගෙන මැරෙන්න කියලා හිතන් හිටිය මම මෙන්න මේ වගේ ස්කෙලටන් කෙනෙක්ගෙන් කුටි ගාලා බිම වැටලා මැරුණා ඊට පස්සේ ආයෙ බඩක ගහේ කේව් එකට ඇවිල්ලා වතුරු කිලිලා මැරුණා එන්ඩවන් කෙනෙක්ගෙන් කුටි ගාලා මැරුණා මෙන්න මෙහෙම ඊට පස්සේ කටු උඩ පැනලා මැරුණා කටු ඔලුවට වට්ටගෙන මැරුණා අන්තිමේට ලාව වට්ටගෙන ලාව පිච්චිලා මැරුණා දැන් 10 පාරකට මැරුණ හින්දා මං හිත පාටියක් දාන්න ඊට පස්සේ මගේ අලගෙඩියක් තරම් වටනා මොලේට මේ වගේ පොත අයිඩියක් ආවා. දැන් මේකෙන් ග්‍රැවල් එකෙන් දෙයක් අතරියාම ඔලුවට ඉවරයි. හරි හරි යස් හරි ඉක්මනට යේ 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 ඊට පස්සේ ටයිටන් එකේ මෙරුණ ජැක්ටත් හායි කියලා මෙරුණා. මඩුළු චීනූරු කාලෙකින් දැක්කේ යස් ඊට පස්සේ අයිස්ලන්තේ ඇයි අයිස් දිය වෙන්නේ කියලා බලන්න යද්දි මෙන්න මේ වගේ 700 ඇදුම් වේලනවා දැක්ක ඊට පස්සේ 700 දැක්ක මම 700 ළඟට ගියා කියලා හිතුවට මං ගියේ මැරෙන්න 700 ගේ රහස් ගුහාවෙන් ගියේ මට මේ වගේ අකරතැබ්බේකට මුහුණ දෙන්නුනා මම කොහොම හරි අපි නොදැනීම ඔය කටට නොදෙන්න නැති මරණ දැරන හොදටම 18 පාර මැරලා තියෙනවා ඊට පස්සේ ගියේ මේ තාඩි 700 කින් කුටි කාලා මැරෙන්න 700 මේසේ මට තෑග්ගෙන දුන්න කැත වැඩ ඒවා කාට කිව්වේ නැහැ නේද නැවත සුපුරුදු වැඩසටහන ඒ කියන්නේ ආයන්නේ මැරෙන්න එහෙම කියලා මම ගියේ කලින් තිබ්බයි ෆකුල්න වගේ තිබ්බ ප්ලේ ජව් පෝස්ට් එකට ලොකු අයියේ මට ගහනවා මම බේරගන්න ලොකු අයියේ පොඩකින් මම ඉදස් ගන්න පොඩකින්ද අයියේ මේ වෙන්න ගහන ලොකු අයියේ පොඩකින්ද ලොකු අයියේ මම බේරගන්න අයියෝ ඒ ගහන ලොකු අයියේ අයි පොඩකින් තව ටිකයි පොඩකින්ද ඔව් චිට්ට ඒ කරන හිතට දුනා ලොකු අයියෝ කවදාවත් මට එහෙම කරගෙන හිතුවේ නෑ ඊට පස්සේ මම ගව්වත් දුර ඇවිදන් ඉද්දි මට කොරෝනා හැදුණු හොද වෙන්නේ නැති ලෙඩෙක් වුණා ඊට පස්සේ මම යාත් පොඩි අල්ලන් සෙල්ලමක් කරලා අමරෙන් try කරියනට මා බේරගන්න අයියෝ මම ඉවරයි I'm going to die ඔමින්න මොඩේ shit ගහන්න අයියෝ please yes ඒ වගේ දුෂ්කර ගමනකින් කොහොම හරි 21 පාර මැරුණා ඒ ඉන්දෝ කටි දන්නේ නැති මේ වීඩියෝ එක කන කොච්චර අමාරුද කියලා එහෙනම් प्लीज सकर परा ඊට පස්සේ මොඩේ එකක යද්දී හම්බුණා මට කාන්තාරයක් ඒ වගේම තවත් අපය දොඩක් හම්බුණා ඒතකොට තමයි මට හිතුනේ මම නිදාගරි කියන මීට වඩා ලේසියෙන් වැරෙන්න පුළුවන් කියලා මම ඊට පස්සේ ඔක්කොම කලින් කරේ නිදාගර යන්න අවශ්‍ය බඩු හදාගත්තා close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways. And on we'll go. මම වරුන් ආයෙත් උඩට ආවට මලගේ හෙල්ත් එක තිබ්බ එකයි එක හાર્ට් එකයි ඉතුරු හાર્ට් එක පුරව ගන්න මගේ බඩගිඩි පුරව ගන්න ඕනේ මගේ බඩගිඩි පුරව ගන්න මට කෑම ඕනේ ඒ වුණාට මට කෑම කන්න ෆර්නස් එක තිබ්බත්
ඒකට දැන් කෝල්වත් මොනවද ව්ලොග්වත් නැහැ. මල්ලගේ තියෙන්නේ එකම එක ස්ලැප්පින් එකක් විතරයි. මගේ අලගඩේ මොළයට ආව එකම එක අදහස් තමයි ඒ ස්ලැප්පින් එක පෙළ කරගෙන ඒකෙන් ලොග් අරගෙන ඒකෙන් කැම පුච්ච ගන්න. කොහොමද මගේ මොළේ? ඒ ඇස්සේ මට මේ වගේ පොඩි හාපෙටියකුත් හම්බුණා. ඔහොම වෙන්න නවතිනවා. Yes, finally. ඊට පස්සේ මගේ චූටි බණ්ඩ කිරියක් පුරවගෙන මායිකාර කේව් එකට ගියයි දන්නවද? දන්නේ නැහනේ. ඩයමන්ඩ් හොයන්න. ඊට පස්සේ ඩයමන්ඩ් හොයන්න කියලා යද්දී මේ වගේ සිද්ධි 1000කට මුහුණ දෙන්න උනා. ඒක මං පුළුවන් තරම් වේගෙන් පෙන්නන්න නැත්තම් වීඩියෝ එක එහෙන දිග වෙනවා. Hold me close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. Finding life along the way, melodies we haven't played. No, I don't want no rest. Echoing around these walls, fighting to create a song. I don't wanna miss a beat. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. And we'll grow in number, fueled by them to see the horizon, turn us to thousands. And we'll grow in number, fueled by them to see the horizon, turn us to thousands. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. අයියෝ මේ ස්කලටන් වදයන්න එන්ඩව දැන් නැතිර ඉන්නේ අම්බි අන්ත. අයි පලවෙන් ඩයිමන්ඩ් මයින් කරමු. යස් ෆයිල් පැයි ගානක් මේකෝ ඩයිමන්ඩ් අපන්න. යස් ඩයිමන්ඩ් කියත් ඒ දන්නේ 3ක් හම්බුණා තේ ඇති මට පෙක්ස් එක දන්න 4ක් හම්බුණානේ. යස් මේ මන්නම් ආයේ කුඩට යනවා අයනම් ඉන්නේ කේවියකට ජීවිතේට. අයියෝ මේ ස්කර්ටන් මේ වදයක් එන්න එපා. අයියෝ අයියෝ මැරෙනවා කො වදේ. දැන් ඉවරයි.
ඒ පාර කවුද කරන්නේ? හස් කෙනෙකුත් වෙලා. ආවි හස් කෙනෙක්ගේ මරුනේ නෑනේ. මර කියලා හස් කෙනෙක්ගේ මරන්න මිස් කරන්න වැඩ නැහැ. අයියෝ. නෙවෙයි දාගෝ මට බෑ. දැන් බලන්න. දැන් ඕන දැන් බලන්න. ගහලා බලන්න. තව ඉක්මනට වෙලා යනවා. අපි ඉස්සෙල්ලාම හස්කේ මරන්නේ නැතුව මේ පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ විදිහට මරමු. අම්මට. කොන්න මගේ ස්කිල් වෙන්න නැහැ අම්මට සිරි. ඔන්න කොම්බැට් උනේ. ඕවද? කොම්බැට්. කොම්බෝ අම්බේ අම්මට සිරි. මම මෙතන තිබ්බ සබ සකලපලා ඔක්කොම ටික සූරගෙන ගියා ලාව ෆුල් ලකාගෙන. යද්දී ලාව ෆුල් එකත් එක්කම විලේජ් එකකුත් හම්බුණා. පට්ට වාසිය. විලේජර්ස් ලගේ ඔක්කොම දීප ටික හොරගෙන නැහැ. මම කිව්වේ මේ ඒ කට්ටිය දුන්න දීප ටික ලියාගෙන මම ගියා නේද පෝටල් එක හදන්න. අන්තිම ගත්ත හරි ඔබ්සිඩියන් 10 හරි දැන් තියෙන පෝටල් එක හදන්න. ෆ්ලින්ට් ඇන් ස්ටීල් නැති හින්දා මේ vlog එකක් තියලා ඒකේ උඩ ලාව තියලා ඒක පිච්චෙනකම් බලන් හිටියා ඉතින්. මේ මොනවා කරන්නද? ඊට පස්සේ පෝඩල් එක ලයිට් අප් වුණාට පස්සේ නෙදේකට ගිහිල්ලා තිබ් එක දැක්කම මගේ සිත චලිත වුණා. ඇයි බං මට මෙහෙ වෙන්නේ? ඊට පස්සේ ආයෙ නෙදේකින් එළියට වෙලා නෙදේකට යන්න යද්දි මේ වගේ ගොබ්බ විදිහින් මැරුණා. කොහොම හරි ටාගට් එකෙන් භාගයක්ම මැල්ලි වුණාට ඒ කියන්නේ 25ම මැල්ලි වුණාට ගේම් එකයි කවදාවත් යහන්න නැහැ හිතන විදිහටම ගේම් එක පාර තිබ්බේ. ඇයි කියලා නම් ඉතින් තව 25ම මැරෙන්න බෑ. නෙදේකට ගිහිල්ලා තොත දැක්කම මොන හින්දා මම ආයි ගියාලා ෆෝල් එක හොයාගෙන. නෙද ෆෝල් එක දාන්න. ඒක හයිලයිට් එක තමයි. ලා ෆුල් එක වගෙන ආවිවට මට අන්තිමේදී හොයන්න උනේ ඔද ට්‍රෙෂර් මැප් එකේ තිබ්බ ඉදානේ
ඒ නිදාණයෙන් කියලා මට ඉච්ච වැදගත් ඒවා ටික හම්බුන්නේ නැහැ. මේ වගේ අටමගුල් ටිකක් තමයි හම්බුනේ. මෙන්න මේ වගේ. මගේ ඊළඟ ප්‍රධාන අභිවෘද්ධිය උනේ මේ මැරෙන එක නෙවෙයි. මේ ස්ථානයේ පහන් කිරීම සඳහා ඇදක් හදාගන්න එක. ඒ වුණා ඒ ඇද හදාගන්න මෙච්චර අමාරුයි කියලා නම් හිතුවේ නෑ. ඒකෙම එක දෙයක් දැනගත්තා. ඒ තමයි දඹුරු මෙට්ටට වැටෙන ගමන් නිින්ද යනවා කියලා. මම ඊට පස්සේ ඉස්සෙල්ලාම කරේ පිස්සගේ හෑන්ඩ් බෑග් එකක තියෙන ඉන්වෙන්ටරි එක සුද්ධ කරන්න චෙස්ට් එක දෙක. ඊට පස්සේ චෙස්ට් එකට අනවශ්‍ය බර ටික ඔක්කොම දාලා මම ආයේ මැරෙන්න. මම මැරෙන විදිහ කල්පනා කරලා ඉද්දී මට හම්බුණා කියන්නේ මේ චෙස්ට් එකෙන් හම්බුණා මට TNT මම ඒක බුල්ලා මැරුණා. මෙන්න මේ වගේ. දැන් ඔයාලා බලන්න ඇති මම මේ පස් කන්දක් හදාගෙන යන්නේ කියලා. ඇයි කියලා වඩගන්න පොල ලැග්ගුණා චොටයින්ද. A few moments later. අන මේ ඔන්න මෙහෙම පැඩ හෙල්ත අඩු කරගෙන මෙන්න මේ තියෙන වයින් කියන්නේ ඒ වයින් නෙවෙයි වයින්ස් තියෙන ෆෝ නගින්නේ නෑනේ. මෙන්න මේක කුර නැගලා අයියෝ ෂිට්. අන්න හෝ නැගලා අන්න හරියන පොඩ්ඩක් ඉන්න. එන්න මේ නැගලා ඊට පස්සේ මම කණියම්ම ගියේ අර ටඩි මාළුවෝ ඉන්නේ උන්ගේ මැරෙන්න තමයි. අපිට දැන් ආයත අත්දාන්තික් මුහුදේ අර මාළු ඉන්න එක දක්න ලැබෙනවා. මම ඒක report එකෙන් බැලලා පියාඹන්න ඇද්දි මාළුව ගැස්සා ලැබුණා. ඊට පස්සේ පොඩි මාළුව මම මරණකම් ඉතින් ඔහේ මොඩෙක් වගේ බලන් හිටියා. ඒක තමයි ඉතින් කරේ වෙන මොකුත් කරන්නේ නැහනේ. ඊට පස්සේ පැය 26කට පස්සේ යන්තම් මේ මාළුව මම මැරුවා. මෙන්න මේ. ඊට පස්සේ ඒ Guardian of the Galaxy එකේ මහා අයගෙන් කුටි කාලේ මැරෙන්න. උඹ දන්නවද කො මම කවුද කියලා? මම ස්පයිඩර්මෑන් ගේ තාත්තගේ පුතා. yes. ඊට පස්සේ ඉතින් කරේ හොය ආතප් හදන්න නැතුව ඇවිදන් කිව්වට තිව් එක තමයි. ඊට පස්සේ මම ටිකක් දුර යද්දි මට ආයෙ හම්බුණා අපාය දොරටුව. ඒතර මට ආයෙ මතක් වුණා මම නිදාවරි ගියා හරිය නේද කියලා. අපායට යන්න කියලා හිතාගෙන මම කරේ පව් වැඩක් නෙවෙයි. කරේ ලාව ෆුල් හොයාගෙන යන්න. ඇයි කිව්වා නම් ඉතින් මේ අපාය දොරටුවක් හදන්න ඉතින් තේරුම් ගන්න ඉතින්. මම ටිකක් දුර යද්දි මගේ නෙත ගැටුනේ මේ වගේ අලංකාර මේ වද මී වදයකට තමයි. ඊට පස්සේ යාළගේ ආදරණීය ගෙදර කඩලා දාන්න මම කිව්වේ මේ ඒ ආදරණීයෙන් එන ඊට පස්සේ මම ටිකක් කළා ගහලි වෙලා ඊට පස්සේ මේ කටට මට ගහන්න අවතුකුනේ හින්දා මම බීමස්සන්ගේ මැරෙන වැඩි අත්හැරියා. how sad. වැඩි වෙලා ඇවිදින්න හම්බුන්නේ මට හම්බුණා මෙන්න මේක මොකක්ද දන්නවද? ලා ෆුල්. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ නෙද පොල් එක හදන්න. එහෙනම් මේකට ස්පීඩ් පෝටල් එකක් වගේ එකක් හැදුවා. ඒකම ස්පීඩ් කියලා වෙන්නන වෙලා යන නැත්තම්.
ඔව් මම දන්නවා මට මේ එච්චර නෙවෙයි කොහොමද මේ ස්පීඩ් පොඩල් හදන්න බෑ කියලා ඉතින් ගණන් ගන්න එපා කොහොම හරි හැදුවනේ කොහොම හරි දැඩි ප්‍රයත්නයක් ලැබලා වඩගෙන ප්‍රයත්නයක් දැඩි උත්සාහයක් දැල්ලා මම ආයෙත් ආවා මෙදයකට ඔහොම ටිකක් දුර ඉඳන් යද්දී මට හම්බුණා තඩි පෙට්ටිය අයගෙන ඊට පස්සේ හිතාගත්තේ මම පෙට්ටිය අයගේ මැරෙන්න තුනේ දෙක යන්නේ නැහැ කියලා කොහොම හරි මම පෙට්ටිය අයගෙන් ඝාතනය වෙලා දැන් 30 පාරක් මැරලා තියෙන්නේ තව 20 පාරක් තමයි මැරෙන්න තියෙන්නේ හරි ශෝකනීයයි ඊට පස්සේ මගේ කලින් ලූට් එක ගන්න යද්දී මට මේ වගේ අමුතු විදිහකින් මැරෙන්නුනා මේ විදිහෙන් නේ පොඩ්ඩකින් කලින් ලෝට් ටික අරගෙන මම නෙද ෆෝර්ට්‍රස් එකක් හොයාගෙන යන්න කියලා හිතන් කියාට පස්සේ මේ වගේ අඩන බබා කෙනෙක්ගෙන් කුටි ගාලා බී වැටෙන වෙනවා අවුසෑට ඊට පස්සේ තවත් මේ වගේ මෝඩම සිද්ධියක් වෙන්න ගිහිල්ලා මැරුණා මේ ඒකත් ඉතින් මැරුණා කියලා ගණන් ගන්න නැත්තම් මම පව් නේද එඳ ගණන් ගන්න කොහොම හරි අවුරුදු 1 බිලියන 3 ලක්ෂ නෑ එච්චර නෑ මේ විනාඩි කිහිපයකට පස්සේ මම ගියා නගකට රෙඩ් ෆෝස්ටර්ද මොකක්ද රතු පාට කැලෑවක් තියෙන්නේ අන්න ඒක හොයාගෙන මේ අලුත් විදිහකින් මැරෙන්න ඉතින් තේරුම් ගන්න මේ මම මරණය සඳහා ගිය දිගු ගමන කෙටි කරලා දක්වන ලද දිගු සටහන මම දන්නවා කටට තේරුන්නේ නැහැ කියලා කමන්නේ මට තේරුන්නේ නැහැ දිගු ගමනකට පස්සේ මං ආයෙත් ආවා මරණය උදෙසා ඒ මෝඩයා අම්මට සෙරි නායට ගාලා පොල්ල වරද්දගෙන ගෙන එන එක තමයි හරියට මරුණ තැනට ගිහිල්ලා මගේ ලූට් ටික අරගෙන මේ වගේ තඩි වලියකටත් මැදි වෙලා තමයි කොහොම හරි වැඩ වගේ එකකින් බේරුණා මෙන්න මේව බලන්න හැකියාව ඊට පස්සේ මගේ බඩගින්නේ මගේ බඩගින්න පිරියුම් සඳහා ඊළඟට මගේ ප්‍රධාන අරමුණ වූයේ මේ වගේ තඩි උරුංග එගෙන වල් උරුංග මරා දැමීම ඊට පස්සේ ගොන් සීන් එක එහෙම කට් පස්සේ මගේ ප්‍රධාන අරමුණ ආය මැරණ එකට මම ආය හිත යොමු කරා ඊට පස්සේ මේ වගේ ලස්සනට පිග්ලින් කෙනෙක්ගෙන් මැරෙන්න මම සමත් වුණා ඒ ගොන් සීන් ඔක්කොම පැත්තකින් තියලා මම ඊට පස්සේ ගියේ කෙලින්ම නෙද ෆෝර්ට්‍රස් එක හොයන්න ෆෝටස් නේ යස් ෆයිනල් ෆෝටස් එක ගමුණා ඒ වුණාට ඒ සතුට එච්චර වැඩි වෙලා තිබ්බේ නෑ ඒ සතුට මේ වගේ විනාශ වෙලා ගියා අයියෝ ෂිට් අනේ ආයෙත් එන්න බෑ අයියෝ මේ ෂිට් කොහොම හරි බෑ කිය ෆෝටස් එකට ඇවිල්ලා මේ වගේ බ්ලේස් රොඩ් ගන්න තියෙන පෙරේත කමින් මානයටපත් වුණා ඒසෙන්න කොහොමද බ්‍රේස්ලොට් එක කරම තමයි මරන්නේ අයියෝ ප්ලීස් ඒකත් ආ විදිහකින් මරුනේ අවුලන්නේ ඊට පස්සේ රෙන මෝඩෙක් වගේ නේ ෆෝර්ට්‍රස් එකට ආවේ ෆුල් රෙඩි පිට ඊට පස්සේ බ්‍රේස්ලොට් ගත්ත විදිය මේ ඔය කට්ටියම බලා ගන්න
අම්බු අය යන්නේ ආය ජීවිතේට යන්නේ වෝටර්ස් එක්කල ප්‍රෙස්ටුන් නැවැත්තින ඇති. එහෙම කියලා ටිකක් දුර යද්දී මම එන්ඩ් පොල් හොයාගෙන IF එන්ඩ් හොයාගෙන මම ගියේ එන්ඩ් එකට මකරව ඝාතනය කරන්න. මේ ළඟ තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මේ දින yes finally. ඒක හොයාගත්තට මට ස්ට්‍රං හෝල්ඩ් එක තියෙන තැන හරියටම හොයාගන්න බැරුණා. ඒ හින්දා ඒකට එන වෙලාව ගිය ස්පීඩ් වැඩි කියලා දාන තියෙන වීඩියෝ ක්ලිප් එක තමයි. සිල්ෆිෂ් කවුලන්නේ 37 පාර මැරුණා. මේ සිල්ෆිෂ්ට බය මැරුණනේ අර 37ක් යන ඒ හින්දා මේ මැරුණේ. A few moments later. ඒ පුරතන මාරු වෙන්නේ විහිලොක්කත් දෙරෙන්නේ නැහනේ. අයියෝ විහිලොක්කත් දෙන්නේ නැහැ කටට. මේ විහිලත් කිව්වේ බේර ගන්න. අයියෝ අනේ බේර ගන්න. අනේ අයියෝ බේර ගන්න. අයියෝ අනේ ප්ලීස් විහිලොක් කරේ. අන්නද විහිලොක්කත් දෙරෙන්නේ නැහැ. අයියෝ එහෙම කරන්න බා. අයියෝ තව ටිකක් හෙල්ත් එකයි. අනේ ප්ලීස් ෂිට් මේ මොකද මේ ෆිල්මේස්ට 20ක් විතර ඉන්නවා. අයියෝ අන්න එපා දැන් නෑ එපා. අයියෝ ෂිට් ඒ දස කරදනේ බුදුම මාරුවෙන් වෙලා මම කොහරි පෝටල් එක ලයිට් අප් කරලා එන්ඩ් එකට ගියා. මම එන්ඩ් එකට ගියා විතරයි කරේ මකරා මෙරුවා කියලා හිතුවට මගේ සුපුරුදු රාජකාලිය මැරණ එක තමයි කරේ. මෙන්න මේව. ඊට පස්සේ මම කරපු මේ වගේ ගොන් ඇඩේ හින්දා මට 39 පාරක් මැරෙන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඊට පස්සේ මම ඩ්‍රැගන් අයියට බය නැහැ කියලා ඩ්‍රැගන් අයියගේ අර මොකද්ද දියල්ලාකට ගිහලා 40 පාර මැරුණා. ජය මම එන්ඩර්මන් කෙනෙක්ට ගහලා මේ වගේ ගොන් වැඩක් කරලා බලා ගන්නකො කට්ටිය. මම දැන් යන්නේ මේ මට ගහලා හෙල්ත් ගන්නවා. ඊට පස්සේ මේ එන්ඩ් බෝල් එක විසික් කරලා වෙනන්න කොහොමද මගේ ටිකිරි මොර දැන් තමයි විසික් කරන්න වෙලාව. දැන් විසික් කරා. හරි යස් තව නවසරම් මෑන්ඩ් මේ වගේ කොංගඩ කරලා හරියන්නේ නැහැ මට තේරුණ හින්දා මම ආගියා ඕවර්ල්ඩ් එකට ගිහිල්ලා ඒකෙන් ඇතක් උස්සන් ඇවිල්ලා ඒක පුපුරලා මේ විදිහට මලා. දැන් ඔයාලා බලන්න ඇති ඇයි මම මේ ඉනිමන් හදන්නේ කියලා. ඉනිමන් හදන්නේ දිවි ලෝකෙට යන්න රෙමෙයි. මෙන්න මේකට. ඒකට කිව්වේ මේ වගේ ඉනිමගෙන් ගහක් උර නැගලා ඒ කුඩින් පැරලා මැරෙන්න. එන්න මේ තාත් චීනෝරේ හරි ෂෝ. මම ඉන්න මොඩය. ඊට පස්සේ ඔහෙ යද්දී මට ස්වීට් බ්‍රෙඩ් හම්බුණා. ඊට පස්සේ මම ඒ වගේ කටුවන කරලා මැරුණා. මට ඔය වගේ හෙන දුරක් ඇවිදලා යන්දී මේ වගේ මුහුදේ යටිටු අමුත්තෙක් හම්බුණා. ඊට පස්සේ එයාට ගෞරව කරන්න ඕනේ කියලා මම එයාගෙන් මලා. ඊට පස්සේ මොකද්ද විදියකින් මෙන්න මේ විදිහට මලා. ආයලේ යන සිතට සැඩසුලම් වෙදී කියලා යද්දී කොහෙවත් හිටිය මායාකාරයෙක්ගෙන් ශාපය ලැබලා මලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ වගේ තිබ්බ එද පෝටල් එක්කන චිප්රෙක් එක්කන ලූට් කරලා මට අවශ්‍ය බොරු ටික ගත්තා. ඊට පස්සේ ඊළඟට මැරෙන්න හොඳ හිතේ තියද්දී මේ වගේ අමුත්තෙක් දැකලා එයා මං කිරි කරා. ඊට පස්සේ කරන්ට් ඕනෙක් ගැන කට්ටිය දන්නේ නැතිනේ. මේක මගේ වැරදි නෙවෙයි ඇති උනේ. ඊට පස්සේ රේඩ් එකේ හිටපු ලොකු අයියා හොයාගෙන එයාගෙන් මරුණා. ඒතර 48යි ඔක්කොම. ඊට පස්සේ මම හිමේ වෙදන් යද්දි මේ වගේ අයිස් කොටක් දැකලා ඒක රින් ගන්න ගිහලා 49 පාරක් මරුණා. දැන් ගට්ටි බලන්න ඇති මම මැරලා තින්නේ 49 පාරයි කියලා.
50 පාරක් මැරෙන්න ඕන. ඔය කට්ටියම subscribe කරන්න. ඉන්න දැම්ම subscribe කරන්න. bye bye. ඒ වගේම මේ වීඩියෝ බලන්න.